මිනිස්සේ ජීවිතේ දිනනවා කියන්නේ A-level A3ක් අරගෙන කැම්පස් යන එකද? එහෙම හොඳම ප්‍රතිඵල ගත්ත පමණින්ම ජීවිතේ දිනන්න බෑ. හෝ පොඩ්ඩක් ඉන්න. දැන් ඔයාලා හිතනවා ඇති මට ඒ මොකුත්ම නැති හින්දා තමයි මං එහෙම කියන්නේ කියලා. මමත් A-level A3ක් අරගෙන කැම්පස් ගිහින් ෆස්ට් ක්ලාස් එකක් ගත්ත කෙනෙක්. හැබැයි මම මාව වෙනස් කරගෙන ජීවිතේ දිනන්න යොමු වුණේ ඒ කිසිම දෙයක් හින්දා නෙවෙයි කිව්වොත් ඔයාලා ඒක විශ්වාස කරනවද? මම ජීවිතේ දින්නේ මම කැමති දේ කරන හින්දා. මං ගැනම මට ආත්ම විශ්වාසයක් තියෙන හින්දා. අනිත් කාටත් වඩා මම මාව විශ්වාස කරන හින්දා. ඉස්සර නම් මම අනිත් අයත් එක්ක මාව කම්පෙයාර් කරලා බැලුවා මම කොතනද ඉන්නේ කියලා. හැබැයි අද වෙද්දි මම තේරුම් අරගෙන ඉන්නවා ඒ දේ සම්පූර්ණයෙන්ම වැරදි කියලා. ජීවිතේ දිනන්න නම් තව කෙනෙක් එක්ක ඔයාව කම්පෙයාර් කරන්න එපා. මම හැමදාම කියනවා වගේ මේ ලෝකේ ඔයා වගේ ඉන්නේ ඔයාම විතරයි. ඔයාට කරන්න පුළුවන් දේවල් හැමෝටම කරන්න බෑ. තව පොඩි දෙයක් කියන්නද? සමහර අය කියනවා නේද එයා උපාධිධාරියෙක් කියලාත් එයාට තාම හොඳ රස්සාවක් නැහැ කියලා. උපාධිධාරීන්ට රස්සා නැහැ කියලා රජයට නම් බනින්න එපා. උපාධිධාරියෙක් වුණත් Taman ගැන හොඳ විශ්වාසයක් නැත්නම් Tamanට හොඳ පෞරුෂත්වයක් නැත්නම් ජීවිතේ දිනන්න බෑ. ඒකයි මම මුලින්ම කිව්වේ A-level A3ක් අරගෙන කැම්පස් ගිය පමණින්ම ජීවිතේ දිනන්න බෑ කියලා. ඔයාට ජීවිතේ දිනන්න ඕන නම් Taman ගැනම ඔයා ආත්ම විශ්වාසයක් ගොඩනගා ගන්න. ඔයාගේ හොඳම පෞරුෂත්වයට ඔයා තුල ගොඩනගෙන්න ඉඩ දෙන්න. ඔයාව වෙනස් කරන්න පුළුවන් ඔයාටම විතරයි. ඔයාව දිනවන්නත් පුළුවන් ඔයාටම විතරයි.